කොන්නිචිවා. ඉතින් ඔන්න අද අපි ඇවිත් ඉන්නේ ජපානයේ තියෙන කියොතෝ වගාවක් බලන්න. අද අපි හිතුවා මේ ලස්සන වගාව ඔයාලත් එක්ක බෙදා ගන්නවා කියලා. මේ වගාව තියෙන්නේ ඔකුරයාමා කියන ප්‍රදේශයේ. මේ ගෙවත්තේ වගා කරලා තියෙන්නේ කිවි, කකි කියන පළතුරු වර්ගය වගේම ගස් වර්ගත් වගා කරලා තියෙනවා. යමබෝෂි, එතකොට සුගි කියන ගස් වර්ග වගේම තවත් ගස් වර්ග වගා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි එළවලු වර්ගත් වගා කරලා තියෙනවා. මේ තියෙන්නේ සති කිහිපයකට විතර පස්සේ වගාව. ඔයාලා මුලින් දකින්න නැති වීඩියෝ එකේ තියෙනවා චූටි පැල. ඒ පැල දැන් ලොකු වෙලා කිඩි හැදිලා දැන් පළදාව නෙලා ගන්න කල්. එතකොට මේ තියෙන්නේ කකි කියන පළතුර. මේ දවස්වල ජපානයේ සෑම තැනකම වගේ මේ පළතුරු අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ යමබෝෂි සුගි කියන ගස් වර්ගය. ඊට අමතරව මෙතන ගොඩක් ගස් ජාති වගා කරලා තියෙනවා. Thank you so much අපේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම.